හා යාළුවනේ රුපියල් 700ක් වගේ මුදලකට සෆාරි එකක් යන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? මේ තමයි රිදීගම සෆාරි පාක් එක. අපිට මේක ඇතුළට ගියම යන්න වෙන්නේ එයාලගේම බස් එකේ. අපිට මුලින්ම යන්න තියෙන්නේ ලයන්ස් සෝන් එකට. ඉතින් මේක ඇතුළට ගියම අපිට ලයන්ස්ලා 20ක් විතර දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ගොඩක් වෙලාවට පාර අයිනෙම අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ගැන විස්තර කියන්න අපිත් එක්ක බස් එකේ යාළුවයි ගයිඩ් කෙනෙකුත් එකතු වෙලා හිටියා. ඊළඟට අපි යන්නේ ශාකභක්ෂක කලාපෙට. ඒකේ ඉන්නවා එක එක ජාතියේ සත්තු. මෝ ඉන්දියා, අශ්වයෝ හිටියා, කුරුල්ලෝ හිටියා, හිප්පොටේමස්ලා හිටියා. අර ඈතින් පේන ගඟේ තමයි හිප්පොටේමස් හිටියේ. අපිට යාව ළඟකට නම් දැක ගන්න බැරි වුණා. එතනින් පස්සේ අපි ඇතුළු වුණේ මෙන්ගාලකොටේ ඉන්න සෝන් එකට. එයාලට ඉන්න ගුහායමත් හදලා තියෙනවා. සමහර අය ගුහා ඇතුළෙත් ඉන්නවා. ඒවා හදලා තියෙන්නේ පාරට පේන දුරින් හින්දා අපිට ලේසියෙන් මේගොල්ලන්ව බලන්න පුළුවන්. සමහර අය පාර අයිනේ ගස් යටත් ඉන්නවා. මේකේ අපිට ටයිගර්ස්ලා 15ක් 20ක් විතර දැක ගන්න පුළුවන්. ඊළඟට අපි ගියේ අලි ඉන්න කලාපෙට. මේකේ අලි වගේම ඇතුත් ඉන්නවා. මේකේ තියෙන විලායනේ අලි රංචුවක් ඉන්නවා. එයාලා හරිම ලස්සනයි. සමහර අලිව කන්ට්‍රෝල් කරන්න අමාරු නිසා වෙනම දාලා තියෙනවා. ලංකාවේ අලි අප්‍රිකානු අලි දෙකළම මේක ඉන්නවා. ඒ වගේම අපේ බස් එක ළඟටත් එක්කෙනෙක් ආවා. ඒ වගේම තව සෝන් එකක් තියෙනවා අපිට සතුන්ව අල්ලන්න පුළුවන් තැනක්. ඊළඟ කොටසේ අපි ඒක බලමු.